හැලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? ඕකේ බොයිස් අපි එහෙනම් දැන් අපේ 6 වෙනි මෝඩ් එක බලන්න යමු. මේක තියෙන achievements වල. ඉතින් කවුරුත් ඒ වීඩියෝ එම ගණන් ගන්න එපා. හරියන අපි ඊළඟට කතා කරන්න යන්නේ මේ මෝඩ් එක ගන්න කොහොමද කියලා. මේකට BR එකට බැස්සත් CS එකට බැස්සත් එක එක විදිහේ මේ ඉවෙන්ට්ස් ගොඩක් තියෙනවා මේක කම්ප්ලීට් කරන්න තියෙන්නේ. ඒ කම්ප්ලීට් කරන හැම එකක් ගන්නම එක්ක 50ක් 100ක් 150ක් ඔන්න ඔය අතර තමයි හම්බෙන්නේ. ඔතන මේ තියෙන මගේ 3810ක් තියෙන්නේ. ඒ මං මේ වෙනකන් එකතු කරපු ඒවා අපි මොන හරි බාණ්ඩයක් ගත්ත ගමන් ඒවා අයින් වෙනවා. ඊට පස්සේ මේකේ ඉමෝට් එක විතරක් නෙමෙයි තවත් එක එක විදිහේ ටයිටල් ගොඩක් ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ 5 වෙනි ඉමෝට් එක තියෙන්නේ අපේ ගෝල්ඩ් රොයල් එකේ. මේක ඉතින් ඕගොල්ලන්ට තියෙන්නේ මේ ස්පීන් කර කර ගන්න තමයි. ඒක ගැන හින්දිලා මම වැඩි විස්තර කියන්නේ නැහැ යාළුවනේ. දැන් 4 වෙනියට අපි කතා කරන්න යන්නේ මේ ගිල්ඩ් ස්ටෝර් එකේ තියෙන ඉමෝට් එක ගැන. කොහොමද ආයේ කොඩිය ගහද්දි යන්න. මේක මේ level 6 ඔයගොල්ලෝ ගිල්ඩ් එක අනිවාර්යයෙන්ම level 6 වෙන්න ඕනේ. ඒ වගේම ආගාව ඒකේ ටෝකන් තියෙන්න ඕනේ 600ක්. වීක්ලි ලිමිට් එකක් හම්බ වෙනවා. මම 3 වෙනියට කතා කරන්නේ රෑන්ක් එකෙන් අපිට හම්බෙන ඉමෝට් එකක් ගැන යාළුවනේ. ඉමෝට් එකක් කිව්වට ඒකේ 4ක් විතර තියෙනවා. පළවෙනි එක CS heroic ගහපු ගමන් අපිට මෙන්න මේ ලස්සන ඉමෝට් එක ගන්න පුළුවන්. ඒක දවස් 60කට වගේ. ඊට පස්සේ CS වල මාස්ටර් ගහපු ගමන් අපිට තවත් ඒ වගේම එකක් තියෙනවා. ඊට වඩා රෑන්ක් එකෙන් ගන්නත් පුළුවන් බඩු ගොඩක් තියෙනවා යාළුවනේ. ඊට පස්සේ අපි BR පැත්තේ heroic ගත්තොත් ඔන්න ඔය ඉමෝට් එකයි BR master පැත්ත ගත්තොත් ඔන්න ඉමෝට් එකයි අපිට ගන්න පුළුවන්. අපි දෙවෙනියට කතා කරන්න යන්නේ රෑන්ක් එකෙන් හම්බෙන ඉමෝට් එකක්. මේක අනිවාර්යයෙන්ම හැම අවුරුද්දකම අලුත් ඉමෝට් එකක් එනවා. අපි heroic count 2 ගහලා හිටියොත් අපිට මේ ඉමෝට් එක ෆ්‍රී ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපි අවසාන වශයෙන් කතා කරන්න යන්නේ කාෆ්ලෑන්ඩ් එක ගැන. කාෆ්ලෑන්ඩ් එකේ තියෙන මේ තියෙන මැප් ටික ප්ලේ කරායින් පස්සේ තමයි අපිට ඒක ගන්න පුළුවන් වෙන්නේ. ඒකට ඉතින් මාස්ටර් ක්‍රාෆ්ට් ට්‍රී යන්න වෙනවා අනිවාර්යයෙන්ම. ඊට පස්සේ ඒත් සමගම අපිට 10000කුත් කොයින් හම්බ වෙනවා. ඉතින් ඒ ඉමෝට් එක ගන්න අපිට කරන් තියෙන එකම එක දෙයයි ඒ තමයි ඔය තියෙන මැප්ස් වලින් කැමති මැප් ඕනම තරමක් ඔය තියෙන ඔක්කොම මැප් උනත් කමන්නේ ගහලා ඒකේ පොයින්ට්ස් ගන්න දෙනවා. අපේ රෑන්ක් එක අප් වෙනවා වගේ තමයි ඒකත්. හරි යාළුවනේ ඉතින් මේ විදියට මේ වීඩියෝ එකත් ඉවර කරන්න මං හිතනවා යාළුවනේ. ඉතින් මේ විදියට තමයි ඔය අපිට නිකන් ගැරින එක නිකන් දීලා තියෙන ඉමෝට් 6 ගන්නේ. එහෙනම් යාළුවනේ හැමෝටම ජය වේවා.